අදත් ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ channel එකට. ඒ වගේම 2026 වසර ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වෙන්න කියලාත් මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මෙන්න මේ පේන විදිහේ ලස්සන ගවුමක් කොහොමද මහගන්නේ කියලා. මේ ගවුම මහලා තියෙන්නේ මේ ගවුමේ අත මන් දාලා තියෙන්නේ රැග්ලන් ක්‍රමයට. ඒ වගේම හැට්ට කොටස සහ සාය කොටස වෙන වෙනම මහලා තියෙන්නේ. කියන්නේ කොටස් දෙකකට. සාය මං ඒ ලයින් සායත් තමා දාලා තියෙන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේ ගවුම ලේසියෙන්ම මහගන්නේ කියලා. channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. මම මේ ගවුම මහගන්න ආර දෙකක රෙදි කොටසක් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මේකට ඕනම මැටීරියල් එකක් ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්නේ වෙනදා වගේම රෙදි කොටස පළල පැත්තෙන් දෙකට නවලා නැවතත් දෙකට නවා ගන්නවා. එතකොට ඔයාගේ පැත්තට තනි නැම්මක් සහ අනිත් පැත්තට බලවාටි දෙකක් සහ නැම්මක් තමයි තියෙන්න ඕන. මුලින්ම අපි ඉහළින්ම ඇද නැති වෙන්න රේඛාවක් ඇඳගමු. ඒ රේඛාවේ ඉඳන් පහළට අඟලක් ලකුණු කරලා නැවත වතාවක් රේඛාවක් ඇඳ ගන්නවා. මේ අපි අඟලක් ලකුණු කරගන්නේ අපේ වාටියේ නමලා මහගන්න. ඒ කියන්නේ කර නමලා මහගන්න තමයි මේ විදිහට අඟලක් අපි ලකුණු කරගන්නේ. ඊට පස්සේ අපි නැම්මේ සිට අඟල් 4.5ක් ලකුණු කරගන්නවා. මේ අඟල් 4.5 ඕනම කෙනෙකුට ප්‍රමාණවත් වෙනවා. මේ අපි ලකුණු කරන්නේ උරහිසේ කියන්නේ අත් දෙක අතර නැත්නම් පපුව අතර පරතරේ තමා මේ විදිහට අපි අඟල් 4.5ක් ලකුණු කරගන්නේ. මේ ප්‍රමාණය ලකුණු කරගත්තම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි අපේ උරහිසමින්ම දෙකට බෙදලා එන අගේ ලකුණු කරගන්න ඕන. ඒ ලකුණු කරද්දී ඔයා ලකුණු කරගන්න ඕන අපි මේකේ කර ගැඹුරක් තියාගන්න ඕන. මම මෙතනදී කර ගැඹුර තියාගන්නවා අඟල් 4.5ක්. ඒ 4.5 ඇරලා තමයි අපි උරහිසමින්ම දෙකට බෙදලා එන අගේ ලකුණු කරන්නේ. දැන් මගේ උරහිස අඟල් 15යි දෙකට බෙදුවම 7.5යි. ඒ 7.5 මම ලකුණු කරගන්නේ අර පහළ රේඛාවේ ඉඳන් අඟල් 4.5ක් ඉහළට අයින් කරලා ඉතුරු කොටස තමයි අඟල් 7.5 මම ලකුණු කරගන්නේ. ඊට පස්සේ ඒ රේඛාවෙත් අපි 4.5ක් ලකුණු කරලා රේඛාවක් ඇඳගමු. ඒ රේඛා දෙක සම්බන්ධ වෙන විදිහට. දැන් අපි අපේ පපුව වටමින්ම ලකුණු කරගන්න ඕන. පපුව වටමින්ම 4ට බෙදලා අඟලක් එකතු කරපු අගේ අපි ඒ රේඛාවේ ලකුණු කරගමු. අපු වගේ ලකුණු කරගත්තට පස්සේ අපි ඒ රේඛාවයි උඩ 4.5ක් ලකුණු කරපු තැනයි
අතර හරස් අතර මෙන්න මේ විදිහට ලකුණු කරගන්නවා. මේ අපි අපේ අත්කට තමා මේ විදිහට ඇඳගන්නේ. අද අපි හැඩ කරලා ඇඳගන්නේ මේ විදිහටම අපි ඇඳගන්නවා. දැන් අපි අපේ ඉන රේඛාව ඇඳ ගන්න ඕන. මම මෙතනදී ඉනට උස්ස විදිහට අඟල් 15 ගන්නවා. ඒ 15 අපි ලකුණු කරන්නේත් කලින් වගේම අපේ කර ගැඹුර උඩට අයින් කරලා, ඒ කියන්නේ අඟල් 4 උඩට අයින් කරලා ඊට පස්සේ තමා අඟල් 15 ලකුණු කරන්නේ. ඊට පස්සේ අඟල් 15 ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්න. ඒ අපි ඇඳගත්ත ඉන රේඛාවේ අපේ ඉනවට මිම්ම ලකුණු කරගන්න ඕන. ඉනවට මිම්ම 4ට බෙදලා අඟලක් එකතු කරපු වගේ ඉන රේඛාවේ ලකුණු කරගන්න. ඊට පස්සේ ඉන රේඛාවේ ඉඳන් ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා හැඩ කරලා ඇඳ ගන්න. දැන් අපි අපේ 60 කොටස ලකුණු කරගෙන ඉවරයි. අපි දැන් මේක කපා ගමු. මේ තියෙන්නේ අපි මේ විදිහට කපාගත්ත අපේ 60 කොටස් දෙක. ඒ කියන්නේ ඉදිරිපස සහ පසුපස පළු දෙක. දැන් අපි අපේ සාය කොටස සකස් කරගනිමු. සාය කොටසෙත් අපි 60 කොටසේ ගත්ත ඉන ප්‍රමාණයම ලකුණු කරගන්න ඕනේ. ඒ කියන්නේ ඉනවට 4ට බෙදලා අඟලක් එකතු කරපු වගේ ඉහළින් රේඛාවක් ඇඳලා ලකුණු කරගන්නවා. දැන් අපි අපේ උකුල රේඛාව ඇඳ ගන්න ඕන. උකුලට උස සාමාන්‍යයෙන් ඉන රේඛාවේ ඉඳන් පහළට අඟල් 7ක් ගත්තම ඕනම කෙනෙකුට ප්‍රමාණවත් වෙනවා. ඒ නිසා මම අඟල් 7ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඒ ඇඳගත්ත රේඛාවේ අපේ උකුල වටමින්ම 4ට බෙදලා අඟලක් එකතු කරපු වගේ ලකුණු කර ගන්න ඕනේ. දැන් අපි අපේ සාය කොටසේ උස ලකුණු කරගනිමු. මම මෙතනදී මගේ සාය උස විදිහට අඟල් 24ක් ගත්තා. ඔයාලත් ඔයාලට අවශ්‍ය කරන උස ලකුණු කරගන්න. ඒ ලකුණු කරලා අපි රේඛාවක් ඇඳ ගන්නවා. මෙතනදී මම ඒ ලයින් සායක් දාන නිසා රෙදි කොටසේ ගන්න පුළුවන් උඩරිම පළල ප්‍රමාණයට අරගෙන හැඩ කරලා අපේ සාය ඇඳ ගන්න ඕනේ. අපි සාය කොටසේ වාටිය රේඛාවෙන් ඉහළට අඟල් භාගයක් ලකුණු කරලා හැඩ කරලා ඇඳගමු. දැන් අපි අපේ සාය කොටසත් ඇඳගෙන ඉවරයි.
තියෙන්නේ අපිට අපේ අත සකස් කරගන්න. ඒකටත් මම රෙදි කොටසක් අරගෙන හතරට නමලා තියෙනවා. එතකොට අත් කොටස් දෙකම එකපාර කපා ගන්න පුළුවන්. මුලින්ම ඉහළින්ම රේඛාවක් ඇඳගෙන නැම්මේ සිට අපි අඟල් 1.5ක් ලකුණු කරගන්නවා. අපි මේ අඟල් 1.5ක් ලකුණු කරගන්නේ අතේ රැලිවීම සඳහා. අඟල් 1.5ක් ලකුණු කරගත්තාම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි අපේ 60 කොටසක් අරගෙන අපි ලකුණු කරපු අඟල් 1.5 රේඛාව ළඟින් තියලා මෙන්න මේ විදිහට තියලා අපේ කිහිලි කට ලකුණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට අවශ්‍ය කරන අත උස ලකුණු කරගන්න. මම මෙතනදී අත උස විදිහට අඟල් 9ක් අරගන්නවා. ඊට පස්සේ වාටියට මං ඉලස්ටියක් දාන්න නිසා එතන අඟලත් එක්ක අඟල් 10ක් ලකුණු කරලා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි අපේ වාටිය රේඛාවේ අපේ අත අගවට මිම්මට අඟල් 3ක් හෝ 4ක් එකතු කරලා දෙකට බෙදාගත්ත අගේ තමයි ලකුණු කරන්නේ. මම මෙතනදී මගේ අත අගවට අඟල් 12ක් තියෙනවා. මම අඟල් 3ක් එකතු කරලා 15ක් අරගෙන 15 දෙකට බෙදලා අඟල් 7.5ක් ලකුණු කරනවා. 7.5ක් 8ක් වගේ ලකුණු කරගත්තට කමක් නැහැ. අපේ අත් කොටසත් ඇඳගෙන ඉවරයි. අපි දැන් අපේ ගවුමේ අතත් කපා ගමු. දැන් තියෙන්නේ අපිට අපේ ගවුම මහ ගන්න. අපි මුලින්ම කරන්නේ 60 කොටසේ කර මහ ගන්න ඕන. අපි අර අඟලක් තියාගත්තනේ. ඒ අඟල අඟල් භාගේ ගානේ නමලා කර මහගෙන යන්. ඊළඟට අපි අපේ අත් කොටස මහ ගමු. මුලින්ම අපි අතේ වාටියට අඟල් භාගී ඉලාස්ටික් එකක් අල්ලන නිසා අඟල් භාගී ඉලාස්ටික් එක දාන්න පුළුවන් විදියට දෙපාරක් නමලා මහගෙන යන්න ඕන. එතනදී අපි ඉලාස්ටික් කොටසේ දිග ගන්න අපේ අත අගවට ප්‍රමාණයට. ඒ කියන්නේ මගේ අත අගවට 12ක් තියෙනවනේ. ඒ නිසා මං අඟල් 12ක ඉලාස්ටික් කොටසක් ගත්තා. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක දැම්මට පස්සේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ විදිහට අත් දෙකේම වාටියට ඉලාස්ටික් එක දාගන්න.
ඒ ඉලාස්ටික් එක දැම්මට පස්සේ අපිට අපේ උරහිසට එන්නෙත් ඉලාස්ටික් එකක්නේ. ඒ ඉලාස්ටික් එක දාන්නත් උරහිස මහගන්න ඕන අඟල් භාගයක් නවලා. ඒ කියන්නේ අඟල් භාග ඉලාස්ටික් එකක් දාන්න පුළුවන් විදිහට උරහිසත් මහගන්න. අපි උරහිසට දාන ඉලාස්ටික් එකේ දිග හදාගන්නේ අපේ කර ගැඹුර වගේ දෙගුණයක්. දැන් මං 4.5ක් ගත්තා. එතකොට අඟල් 9යි. ඒකට තව අඟලක් එකතු කරලා අඟල් 10ක ඉලාස්ටික් කොටසක් තමයි මං ගන්නෙ. මේ තියෙන්නේ මං මේ විදිහට මහගත්ත අත් කොටස් දෙක. දැන් අපි අපේ අත් කොටස් අපේ 60 කොටසට අල්ල ගන්න ඕනේ. මුලින්ම 60 කොටසේ හොඳ පැත්තට අපේ අතේ හොඳ පැත්ත තියලා මෙන්න මේ විදිහට තියලා මහගෙන යන්නයි තියෙන්නේ. ඔයාලා මහන්න කලින් 60 කොටසට අත තියලා බලන්න. මොකද දැන් අපි ඉලාස්ටික් එක වාටියටත් අල්ලලා තියෙන නිසා පැටලෙන්න පුළුවන්. ඒ විදිහට තියලා පින් එකකින් රඳවලා බලන්න හරියට පැති තියනවද කියලා. පැති මාරු කරගන්න එපා. මොකද ඇඹරිලා මැහෙන්නත් පුළුවන්. ඒ විදිහට සියලුම අත් කොටස් අල්ලගන්න. මේ තියෙන්නේ ඒ විදිහට මහගත්තට පස්සේ ඔයාලට පුළුවන් මහගත්ත ඒ මූට්ටු ඕවර්ලොක් කරගන්න. එතකොට අපේ නිමාව හොඳයි. දැන් අපි අපේ සාය කොටස් දෙක 60 කොටසට අල්ල ගන්න ඕන. 60 කොටසේ හොඳ පිටට සාය කොටසේ හොඳ පිට තියලා අපි මහගෙන යමු. අඟල් භාගයකට මහගෙන යන්න. ඊට පස්සේ විදිහට සාය කොටස් දෙකම මහගන්න. මහගෙන ඕලොක් කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ අංශ මූට්ටුව කරගන්න. අංශ මූට්ටුව ඔයාලා අඟල් භාගයකට මූට්ටු කරගන්න. විදිහට අංශ මූට්ටුව කරගත්තට පස්සේ අපිට දැන් තියෙන්නේ අන්තිම කොටස. ඒ තමයි අපේ වාටිය මහගන්න එක. වාටියට මම මැහුම් වාසි අඟලක් තිබ්බා. ඒ අඟල මැහිලා යන විදිහට අඟල් භාගයේ බැගින් දෙපාරක් නවලා මේ විදිහට මහගෙන යන්නයි තියෙන්නේ. අද මේ මම ඔයාලට කියලා දුන්නේ හරිම ලේසියෙන් මහගන්න පුළුවන් ලස්සන ගවුන් ඩිසයින් එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම මහලා බලන්න. මං ඉදිරියේදී මගේ channel එක හරහා තවත් ලස්සන ගවුන් ඩිසයින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා channel එක subscribe කරලා තියාගන්න කියලාත් මතක් කරනවා. මේ තියෙන අපි මේ විදිහට මහගත්ත ගවුම. ඉතින් ඔයාලා වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවා නම් ඔයාලට තේරෙනවා මේ ගවුම මහගන්න කොච්චර ලේසිද කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ මහන ගවුම සම්බන්ධව ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදිහට දාන්න. මම රිප්ලයි එකක් දාන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.